ඇක්ෂන් කැමරා එකක් ගන්න හිතනවනං මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. DJI එකෙන් අලුත්ම ගෙනාපු Osmo Action 6 එක මේ වෙලාවේ මාකට් එකේ තියෙන ලොකුම ගේම් චේන්ජර් එකක් වෙන්නත් පුළුවන්. මේ කැමරාවේ තියෙන්නේ අලුත් 1.1 inch ස්ක්වයර් සෙන්සර් එකක්. ඒ කියන්නේ වැඩි ආලෝකයක් අල්ලන නිසා දවල් විතරක් නෙවෙයි රෑටත් පැහැදිලි ෆුටේජ් එකක් ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඇක්ෂන් කැමරා එකක මුල් වතාවට වේරියබල් ඇපර්චර් එකකුත් තියෙනවා. f2.0 ඉඳලා f4.0 වෙනකම් වෙනස් කරන්න පුළුවන් නිසා එළියටත් ඇතුළටත් වෙනස්ම ක්වොලිටි එකක් ලැබෙනවා. වීඩියෝ ක්වොලිටි ගැන කතා කළොත් මේක 8K වෙනකම් රෙකෝඩ් කරනවා. ඒ වගේම 4K 120 ෆ්‍රේම්ස් වලින් සුපර් ස්මූත් ස්ලෝ මෝෂන් ෂොට්ස් ගන්නත් පුළුවන්. රෑට ෂූට් කරන අයට තවත් සුභාරංචියක්. සුපර් නයිට් මෝඩ් එක නිසා අඩු ආලෝකයකත් නොයිස් අඩු පැහැදිලි ෆුටේජ් එකක් ලැබෙනවා. බයික් රයිඩ් එකක්, කාර් ව්ලොග් එකක්, ඩ්‍රෝන් ෆොලෝ ෂොට් එකක් මොන එක කළත් Rocksteady 3+, Horizon Steady සහ Horizon Balancing නිසා ෆුටේජ් එක ඇදෙනවා වගේ නෙවෙයි සිනිමා කැමරා එකකින් ගත්තා වගේ ස්මූත්. බැටරි එකත් සුපිරි. එක චාර්ජ් එකකින් පැය 4ක් වෙනකම් රෙකෝඩ් කරන්න පුළුවන්. ඇතුලේ 50GB ස්ටෝරේජ් එකක් තියෙනවා. ඕනනම් 1TB micro SD කාඩ් එකක් දාගෙන තවත් ස්ටෝරේජ් වැඩි කරගන්නත් පුළුවන්. ඉස්සරහත් පස්සෙත් OLED ටච් ස්ක්‍රීන් දෙකක්. එළිය වැඩි තැන්වලත් ස්ක්‍රීන් එක හොඳට පේනවා. කේස් එකක් නැතුවම මීටර් 20ක් වතුර යටට අරගෙන යන්න පුළුවන්. ඩයිව් කේස් එකක් එක්ක ගියොත් මීටර් 60ක් වෙනකම් අන්ඩර් වෝටර් ෂූටින් කරන්නත් පුළුවන්. ඔඩියෝ ගැනත් අමතක කරලා නැහැ. external microphone support, 2 mics, video recording, Wi-Fi 6 සහ USB 3.1 නිසා files ඉක්මනින් transfer වෙනවා. ඉතින් content creator කෙනෙක්, vlogger කෙනෙක්, traveler කෙනෙක්, නැත්නම් adventure videos කරන කෙනෙක් නම් DJI Osmo Action 6 එක ඔයාගේ ඊළඟ upgrade එක වෙන්න පුළුවන්. මේ කැමරාව ගැන ඔයාගේ අදහස comment එකේ ලියන්න. තවත් මේ වගේ අලුත් tech reviews බලන්න subscribe කරන්න අමතක කරන්න එපා.